පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න. මෙන්න දැන් ලැබුණු පුවතා. පසුගියදා රාත්‍රියේ අති උත්කර්ෂවත් අන්දමින් ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී චන්දිමල් ජයසිංහ විසින් මෙහෙයවනු ලබන සීජේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ මහා තරඟාවලිය පැවැත්වෙමින් තිබුණා. එතෙන් මේ අවසන් මහා තරඟයේදී නොසිතූ ආකාරයේ කරදරයකටයි ඔවුන් සියලු දෙනාටම මුහුණ දෙන්නට සිදු වුණේ. අවසන් මහා තරඟය පැවැත්වෙන අතරතුරදී ඇතිවුණු ගින්න හේතුවෙන් ඒ සියලු කටයුතු අඩාල වෙනවා. ඇත්තටම සිදු වුණේ කුමක්ද? මේ සිදුවීම සම්බන්ධයෙන් මෙම වැඩසටහන සංවිධානය කරපු ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පී ජාතික අධ්‍යක්ෂ චන්දිමල් ජයසිංහ විසින් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ මෙලෙසින්. ඇත්තටම තරඟයේ අවසන් වටේ පටන් ගන්නකොටම තමයි මේ හදිසිගින්න පටන් ගත්තේ. අපි මේ ඉවෙන්ට් එක ප්ලෑන් කරලා තිබුණේ රාජගිරිය තැබ්‍රබේන් හෝටල් පරිශ්‍රය තුල. ඉතින් තැබ්‍රබේන් එකට ආපු ඕන කෙනෙක් දන්නවා මෙතන හෝල් එකේ වහලේ ගොඩක් රෙදි දාලා තියෙනවා. ඉතින් එකපාරටම මේ හෝල් එකේ මැද තිබ්බ වහලේ උඩ ගින්න පටන් ගන්නවා. ඒ රෙදි වලට තමයි මේ ගින්න මුලින්ම පටන් ගන්නෙ. ඇත්තට මේ ගින්න පටන් අරන් එක විනාඩි ගාණක් ගියේ නැහැ. මුළු හෝල් එකම ගිනි ගත්තා. හැබැයි වාසනාවකට ඇතුලේ හිටපු හැම කෙනෙක්වම ආරක්ෂිතව එළියට ගන්න අපිට පුළුවන් වුණා. ඉතින් මේ තරඟකරුවන්ගේ තරඟකාරයන්ගේ අම්මලා තාත්තලා තව ළමයි හිටියා මෙතන. ඒ වගේම තමයි අපිට ඉවෙන්ට් එකට සහයෝගය දක්වන්නට ආපු කැමරා ශිල්පීන්, නිවේදකයන්, කෝටි ගණනක් වටිනා තාක්ෂණික බඩු මේ සියලු දේ මෙතන තිබුණා. කොහොම වුණත් වාසනාවකට කිසිදු පුද්ගලයෙකුගේ ජීවිතයකට හානියක් වෙන්නේ නැතුව හැමෝවම ආරක්ෂිතව එළියට ගන්න පුළුවන් වීම ගැන ඇත්තටම ලොකු සහනයක් මේ වෙලාවේ මට. ඉතින් සමහරුන්ට සුළුසුළු තුවාල සිදු වෙලා තියෙනවා. නමුත් ගොඩක් තාක්ෂණික බඩු, ලයිට්ස්, සෙටප් ගොඩක් දේවල් මේ ගින්න හේතුවෙන් එක විනාඩි ගානකින් විනාශ වුණා. මොකද මේ හැමදේම දාලා තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න සියලු දෙනාව නිරුපද්‍රිතව එළියට ගන්න එක තමයි අපිට ඕන උනේ. ඉතින් හැමෝම ඉතාම ඉක්මනින් මේ ස්ථානයෙන් එළියට එන්නයි උත්සාහ කළේ. ඉතින් මම වගේම රුක්මල් සේනානායක මේ වැඩේට ගොඩක් මහන්සි වුණා. අපි මාස ගාණක් තිස්සේ ගොඩක් කැප වෙලා ප්ලෑන් කරලා සිදු කරපු දෙයක් මේක. ඇත්තටම හරිම ලස්සනට පිළිවෙලට තරඟය පැවතෙමින් තිබුණා. ඉතින් ඇත්තටම ගොඩක් දුකයි. මොකද මේ තරඟයේ ඒ කියන්නේ අවසන් මහා තරඟයේ අවසානම වටය පැවැත්වෙන්න පටන් ගන්නකොටම තමයි මේ හදිසි ගින්න ඇති වුනේ. ඉතින් මේ තරඟකරුව තරඟකාරිය ගොඩක් බලාපොරොත්තු තියාගෙන තමයි මේ තරඟයට සහභාගී වුනේ. හැබැයි හැම කෙනාගේම හීන බලාපොරොත්තු එක විනාඩි ගානකින් මේ ගින්නත් එක්ක විනාශ වෙලා ගියා. මං සාමාන්‍යයෙන් ජීවිතේ ඕනම දෙයකට සුබවාදීව මුහුණ දෙන කෙනෙක්. නමුත් දරා ගන්න බැරි දුකක් තියෙනවා මේ තරඟකරුවන් තරඟකාරියන් ගැන. ඇත්තටම මූල්‍යමය වශයෙන් සිද්ධ වුණු පාඩුවටත් වඩා මට තියෙන ලොකුම වේදනාව ඒකයි. ඉතින් සමාජ මාධ්‍ය තුළ ගොඩක් දෙනෙක් අපි ආරක්ෂිතව නිරුපද්දිතව ඉන්නවද කියලා හොයලා බැලුවා. අපි ගැන හොයලා බලපු අහපු හැමෝටම ස්තුතියි. සීජේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ අවසන් මහා තරගයේදී ඇතිවුණු මෙම ගින්න සමගින් සියලු කටයුතු එක විනාඩි ගානකින් ඇන හිටිනා වගේම තරඟකරුවන් තරඟකාරියන්ගේ බලාපොරොත්තු හීන එක ක්ෂණයකින් දියවි බොඳ වී යන්නේ ලෙසින්. පුවත් ලද සැනින් දැන ගැනීමට නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරමින් එකතු වන්න.